ඊළඟට දාගන්න පුතේ මාතෘකාවක් තමයි. දාගන්න මාතෘකාව අනුමාතෘකාවක් ඈ. ඛණ්ඩාංක අක්ෂ ඛණ්ඩාංක අක්ෂරය දැන් පුතේ හොඳට අවධානයෙන් ආයෙත් කියනවා. හිතන්න පුතේ අපි ගාව තියනවා කියලා මේව සංඛ්‍යා රේඛාවක් 1 2 3 එකට කටවා ගන්න. තව සංඛ්‍යා රේඛාවක් තියෙනවා අපි ගාව ඍණ 3 ඍණ 2 ඍණ 1 මෙන්න පුතේ සංඛ්‍යා රේඛා දෙකක් තියෙනවා. ඒවල බලා ගන්න. විශේෂයෙන්ම හොඳින් කියන්නේ මොකද මම අනිත් පැත්තට කිව්වා. ඒක දෙක තමයි. හරිද? මේ මාධ්‍ය තුළ මේක කියන තුන්වෙනි කතාව. පළවෙනි දවසේ මුට විතරක් කිව්වා. පළවෙනි දවසේ බලාපොරොත්තු තියන අපලට කිව්වා. ඊට පස්සේ දැන් අද කියලා හරි. ඉතින් දැන් හොඳට අවධානයෙන් අහන්න. දැන් හිතන්න අපි ඛණ්ඩාංක අක්ෂතලයක් අඳිද්දී මෙන්න මේ පළවෙනි සංඛ්‍යා රේඛාවට නම දානවා පුතේ x කියලා. දෙවෙනි සංඛ්‍යා රේඛාවට නම දානවා y කියලා. අර මේ විදිහට දැන් පුතේ හිතන්න මෙන්න මේ සංඛ්‍යා රේඛාව x කියන සංඛ්‍යා රේඛාව තමයි මේක. මෙයාගේ බිඳුව මේ තියෙන්නේ. හරිද? y කියන සංඛ්‍යා රේඛාව තමයි මේක. මෙයාගේ බිඳුව තමයි මේ තියෙන්නේ කියලා හිතන්න. සංඛ්‍යා රේඛා දෙකේ බිඳු දෙක තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ. දැන් මේ එක සංඛ්‍යා රේඛාවක් තිරස්ව කියන්නේ හරහට තියාගෙන මෙන්න මේ සංඛ්‍යා රේඛාව අරන් ඇවිල්ලා සිරස් කරලා මෙන්න මෙයාගේ බිඳුව මත තියනවා. කියන්නේ මෙයාගේ බිඳුව අරන් ඇවිල්ලා මෙයාගේ බිඳුවට උඩින් තමයි කියන්නේ. ගානට මේ දෙක එක ගන්න දිසෙට් වෙනවා පුතේ. හරිද? සෙට් වුණා. මේ දෙන්න කියලා මේව සෙට් වුණා පුතේ. දැන් අපිට හැදිලා තියෙනවා මෙන්න මෙව්ව එකක්. කොහොමද එකද? මේ තියෙන්නේ x සංඛ්‍යා රේඛාව, මේ තියෙන්නේ y සංඛ්‍යා රේඛාව, මේ බිඳුව. මෙතන තමයි බිඳු දෙකම තියෙන්නේ. දැන් පුතේ මෙයාගේ මේ පැත්තට 1 2 3යි. මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3යි. මේ පැත්තට ධන 1 ධන 2 ධන 3යි. මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3යි. ඔන්නෝම වෙලා තියෙනවා. හරිද? පැහැදිලි කිව්වා. එක අක්ෂයක් තිරස් කියන්නේ දෙයින්. අනිත් අක්ෂය තිරස්. දැන් මෙන්න මෙහෙම කරලා තමයි ගන්න. අපි මෙයාට තෝරන නම් දෙක දානවා පුතේ. මෙයා x අක්ෂය x සංඛ්‍යා රේඛාවට x අක්ෂය කියනවා. y සංඛ්‍යා රේඛාවට y අක්ෂය කියනවා. පැද්ද ඔයා ඉන්නේ කිනාට කඩේ තිබ්බා පුතේ හරිනේ. හරි බලාගන්න මෙන්න දැන් අපි දැන් අරයාගේ නම් දෙක පුතේ x අක්ෂය y අක්ෂය ඥා මේ තව එකෙක් ඉන්න නම් කරන්න ඕනේ කියලා. මෙන්න මේ මෙද බිඳු ෂේප් දෙක දැන් තියෙනවනේ. බිඳු දෙක එකතු වෙලා එක තැනට ඇවිල්ලා තියෙනවනේ.
මෙයාට අපි කියනවා පුතේ මූල ලක්ෂ්‍ය කියලා. හරිද? මෙන්න පුතේ මම තව කණ්ඩායම් සමතලයක් ගන්නවා. අපි මෙයාගේ x අක්ෂය y අක්ෂය කියලා කියන්න ඕනේ නැහැ පුතේ. ලියන්න ඕනේ. මේ x කියලා ලිව්වම මෙයා x අක්ෂය තමයි. මේ y කියලා ලිව්වම y අක්ෂය තමයි. අක්ෂය කියන එක සිංහලෙන් ලියන්න ඕනේ නැහැ. අක්ෂය කියන එක විතරයි ඉංග්‍රීසි අකුර ලියනවා. ඉංග්‍රීසි අකුර ලියන්න ඕනේ. සිංහලෙන් ලියුවත් ප්‍රශ්නයක් නෑ. අක්ෂය කියලා ලිව්වට ප්‍රශ්නයක් නෑ. හරි. ඊළඟට පුතේ දැන් මේ බලාගෙන ඉන්නවද? ඔබට ඕගානේ මම පෙන්නනවා මේ හරියට වැඩේ කරගෙන යනවා ඈ. ඕයිපා. දැන් පුතේ මම මේ ආයේ සංඛ්‍යා රේඛාවක් ගන්නවා. හිතන්නකෝ අපිට තියනවා කියලා දැන් මෙයාගේ මත ලක්ෂයක් ලකුණු ගන්න. මොකක් ලකුණු ගන්නද? ලක්ෂයක් ලකුණු. මම ටක් ගාලා ලක්ෂ ටිකක් ලියාගෙන යනවා. A කියලා කියන්නේ 2,3 B කියලා කියන්නේ ඍණ 1,4ක් නේද? ඍණ 1,2 C කියලා කියන්නේ 1,3 D කියලා කියන්නේ ඍණ 2,2 ඔන්න පුතේ ලක්ෂ ටික. හොඳට මතක තියාගන්න ඕනෑම ලක්ෂයක මෙන්න මේ අපි වරහන් ඇතුලේ අගයන් දෙකක් කියනවනේ පුතේ. බලන්න. මේ මුලින් තියෙන්නේ පුතේ x අගය මේ තියෙන්නේ y අගය. එහෙම නැත්නම් අපි මෙයාට කියනවා පුතේ මෙන්න මේ පළවෙනි පෙළිය. කියන්නේ මේක ඉස්සරහින් ඉන්න කට්ටියට කියනවා පුතේ අපි x ඛණ්ඩාංකය කියලා. අක්ෂය නෙමෙයි. x අක්ෂයෙන් තමයි යා බලන්නේ x ඛණ්ඩාංකය. මෙයා බලන්නේ y අක්ෂයෙන්. එහෙනම් අපි මෙයාට කියනවා y ඛණ්ඩාංකය කියලා. පුතේ මතක තියාගන්න. මේ තියෙන්නේ ලක්ෂයක ඛණ්ඩාංකය. මොකද? ලක්ෂයක ඛණ්ඩාංකය. ලක්ෂයක ඛණ්ඩාංකය ලියනකොට මේ ඉංග්‍රීසි අකුරෙන් තියෙන්නේ ලක්ෂයේ නම. මේ ඊළඟට තියෙන්නේ පුතේ මෙයාගේ x ඛණ්ඩාංකය. ඊළඟට තියෙන්නේ y ඛණ්ඩාංකය. ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ x ඛණ්ඩාංකයනේ. x ඛණ්ඩාංකය කියන්නේ x අක්ෂයෙන් බලන අගය. y ඛණ්ඩාංකය කියන්නේ y අක්ෂයෙන් බලන අගය. දැන් x අක්ෂයෙන් බලන අගය කියන්නේ මේ තියෙන x අක්ෂය මෙයාගේ මත තියෙන්නේ මේ ලක්ෂය නම් කරමු. මෙයාගේ මත දෙක කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ පුතේ. ඔයගලන්ට පේනවා නේද මෙයාගේ චූටි ඉරි කෑල්ලක් තියෙනවා. ඔව් ඒක දික් කරනවා. ඉරි කෑල්ල මෙහෙම දික් කරන්න පුතේ. මෙයා මෙහෙටයි මෙයා මෙහෙටයි දික් කරේ. මෙයා ඊළඟට පුතේ මේ 3 ඉන්නවනේ. එයා y ඛණ්ඩාංකයනේ. එහෙනම් y අක්ෂයෙන් හොයාගන්නකො 3. ආමි. එහෙනම් මොකද කරන්නේ පුතේ? මෙයාවත් ඒ විදියටම දික් කරනවා. උඩට කරනවා තමයි. මෙන්න මේ දැන් ගැටුණනේ පුතේ. එතන තමයි a කවුද? A 2,3 ලක්ෂය. ඊළඟ එකත් අපි ලකුණු කරමු මොකද පුතේ? ඍණ 1 2. දැන් ඍණ 1 කියන්නේ මෙතනනේ පුතේ. නේද? 2 කියන්නේ මෙතනනේ. මේ කඩිර ගහන එක අනිවාර්ය නැහැ. කඩිර අනිවාර්ය නෙමෙයි කඩිර ඕනම නැහැ. එහෙනම් මෙතන ඍණ 1 තියෙනවා. x අක්ෂයෙන් හොයාගත්තා. y අක්ෂයෙන් දාන දෙක හොයාගත්තා. මෙයා ඇඳනම් මේව නේද පුතේ යන්නේ? ඔව්නේ. මෙයා ඇඳනම් යන්නේ මෙහෙම නේද? දැන් ඔය දෙන්න මේම ආවාම මෙතනදී අම්බේ නේද?
මේ රේඛාවෙන් නංගන්නේ මෙහෙම. මේ රේඛාවෙන් නංගන්නේ මෙහෙම. එහෙනම් පුතේ මේ දෙන්න දෙක මේ දාන්නේ. මෙයා තමයි පුතේ B ලක්ෂය. ඍණ 1,2. හරිද? ඊළඟට එකේ ඍණ 3 ඈ. එක කියන්නේ මේම යන එක කියනනේ මොක හිතින් යන ගන්න කඩේ ගියපා. එක කියන්නේ මේක. ඍණ 3 කියන්නේ මේක. එක මෙහෙම ඍණ 3 මෙහෙම. එහෙනම් මුන් දෙන හම්බෙන්නේ කොයිද? මෙන්න මෙතනදී මෙයා තමයි පුතේ C ඍණ 1, මෙනේ ගන්නේ මම 1 හරිද? ඊළඟට D කියන්නේ ඍණ 2, ඍණ 2. දැන් බලන්න x අක්ෂයෙන් ඍණ 2 හොයාගත්තා. මේ යනවා. හරිද? y අක්ෂයෙන් ඍණ 2 මේ යනවා. එහෙනම් එකෙක් මේ යනවා. අනිත් එක මේ යනවා. එහෙනම් මුන් වෙන පුතේ මේම හම් වෙනවා. මෙයා තමයි පුතේ D ලක්ෂය. ඍණ 2, ඍණ 2 කියලා කියන්නේ. පැහැදිලිද?